ආයිබෝන් මිත්‍රවරුනි මේ තියෙන්නේ මගේ ගම් කුකුල් කූඩේ. ඉතින් ඔයාලා බලන්න මේක පොළවේ තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පොළවේ හදලා තියෙන්නේ. මේකේ මුල ඉඳන් වීඩියෝ මම ඔයාලට දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න වීඩියෝ එකට. වීඩියෝ එක හොඳ නම් share කරන්න, තවත් අයට බලන්න. ඔයාලට මෙත් කියලා දෙන්නම් මෙතන අපිට ආපු ගැටලු. මේ කූඩේ ආපු ගැටලු. මොකද කූඩේ හදන හැටි කියලා දුන්නා වගේම මේ වගේ කූඩේ ගැන ගැටලු කියලා දෙන්නත් එපයි. ඔයාලා බලන්න මේ උඩහට තියෙන කන්දා. ඉතින් ඔතනින් වැහි කාලෙට වතුර පොළොවට උරනවනේ කන්දේ. ඊට පස්සේ උල්දිය එන්න ගන්නවා පල්ලෙහෙන්. මේ කූඩ ඇතුලේ උල්දිය තිබ්බා. ඒතොර කුකුල්ල උඩ හිටියේ. ඉතින් ඒ වගේ ගැටලුවක් එනවා. ඒක ඔයාලට මගහැර ගන්න පුළුවන් නම් පොළවෙන් චුට්ටක් උස් කරලා මේ හදා ගන්න තියනවා නම් හොඳයි. ඒ වගේ ගැටලුවක් ආවා. ඉතින් බලන්න කුකුල්ල ටික හොඳට ඉන්නවා. ඔයාලට ඇතුලේ පේනවා ඔය සේරම ගම් කුකුල්ල ඉන්නේ. ගම් කුකුල්ලෝ කිකිලියෝ ඉන්නේ. ඉතින් බලන්න බිත්තර සාමාන්‍යයෙන් දවසට බිත්තර 6ක් විතර වැටෙනවා. මෙතන කිකිලියෝ පොඩි ප්‍රමාණයක් ඉන්න නිසා මේ කූඩේ කිකිලියෝ පොඩි ප්‍රමාණයක් ඉන්නේමයි. ඒ නිසා ඉතින් මිත්‍රෝරනේ තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා.